ඔයාලට කවදර හිතල තියෙනවාද ඩයලොග් ශ්‍රී ලංකන් එයාලයින්ස් කාගේල්ස් වගේ කම්පැනිස් වල ලෝකෝක එක පාතින්න දැක්ක ගමන් බ්‍රෑන්් එක මන්නත්තන් කම්පැන එක රෙකක්නයිස් වෙන්නේ කොහොමද කියලා. මේකට හේතුව බ්‍රෑන්් ගයිඩ්ලයින්ස්. අද වීඩියකින් අප කතා කරන්න බ්‍රෑන්් ගයිඩ්ලයින් නැක් කියන්නේ මොකක්ද, ඇයි ඒක බිස්නස් එක්කට මෙච්චර වැදගත්වන්නේ. ඒ වගේම අපි බලමු ශ්‍රී ලංකාව ඇතුළේ අපිට ගන්න පුළුවන් බ්‍රන්ඩ්ස් කීප එක බ්‍රන්ඩ් ගයිඩ්ලයින්ස් කීපයක්. අපි මුලින් බලමු බ්‍රන්ඩ් ගයිඩ්ලයින් එක කියන්නේ මොකක්ද කියලා. බ්‍රන්ඩ් ගයිඩ්ලයින් එක කියලා කියන්නේ සිම්පල් විදිහට කිව්වොත් කම්පැනි එකක තියෙන විෂුවල් රූල් බුක් එකක්. මේක තියෙනවා ලෝගෝ එක යස් කරන්න ඕනේ මොන විදිහටද, කම්පැනි එකේ ඔෆිෂියල් කලර්ස් මොනවද, භාවිතා කරන ෆොන්ට්ස් මොනවද, ෆොටෝ එහෙම නැත්නම් ඉමේජ් ස්ටයිල් එක, නැත්නම් කම්පැනි එකේ වොයිස් ඔෆ් ටෝන් එක. වොයිස් ඔෆ් ටෝන් එක කියලා කියන්නේ දැන් සෝෂල් මීඩියා පෝස්ට් එහෙම නැත්නම් ඇඩ්ස් වගේ දේවල් කම්පැනි එකක් through ප්‍රසන්ට් කරන කෙනා ඒ ප්‍රසන්ට් කරන වෙලාවේදී කතා කරන්න ඕනේ මොන වගේ ටෝන් එකකින්ද කියන එක. ඉතින් අපි කතා කරමු ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. හිතන්න කම්පැනි එකක සෝෂල් මීඩියා පෝස්ට් එකක් එක ඩිසයිනර් කෙනෙක් පින්ක් කලර් එක චූස් කරලා ඩිසයින් කරනවා. ඒ වගේම ඒ කම්පැනි එකේම තව ඩිසයිනර් කෙනෙක් බ්ලූ කලර් එක චූස් කරලා එයාගේ ඩිසයින් එක කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? එතකොට වෙන්නේ කස්ටමර් කෙනෙක්ට මේක සේම් බ්‍රෑන්ඩ් එකකින් එන ෆ්ලයර්ස් දෙකක් කියන එක තේරුම් ගන්න බැරි වෙනවා. මොකද කස්ටමර් කන්ෆියුස් වෙනවා මේක ඇක්චුවලි එකම බ්‍රෑන්ඩ් එකක් කියන එක. ඉතින් බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකක් තියෙන එකෙන් කම්පැනි එකේ කන්සිස්ටන්සි එක, ඒ කියන්නේ හැම තැනම එකම ලුක් එකක් මේන්ටේන් කරගන්න එක. ඒ වගේම ප්‍රොෆෙෂනලිසම් කියලා කියන්නේ ඕගනයිස් බ්‍රෑන්ඩ් එකක් කියන ෆීලිං එක කස්ටමර්ට ෆීල් වෙන එක. ඒ වගේම බ්‍රෑන්ඩ් එකට හොඳ රෙකග්නිෂන් එක, ඒ කියන්නේ ලෝගෝස් කලර්ස් එකපාරට දැක්ක ගමන් බ්‍රෑන්ඩ් එකේ අයිඩෙන්ටිටි එක කස්ටමර්ට ෆීල් වෙන විදිහ. ඉතින් බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකේ තියෙන කී එලිමන්ට්ස් මොනවද? අපි දැන් බලමු ප්‍රොෆෙෂනල් බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් ඩොකියුමන්ට් එකක සාමාන්‍යයෙන් මොනවද තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි ලෝගෝ යූසේජ් එක. මේකෙදි තමයි අපි පෙන්වන්නේ කම්පැනි එකේ ලෝගෝ එක කොච්චර ප්‍රමාණයකට යනකම් කුඩා කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ කුඩාම හදන්න පුළුවන් සයිස් එක. ඒ වගේම ක්ලියර් ස්පේස් රූල්ස්. ඒ කියන්නේ ලෝගෝ එක වටේ තියෙන්න ඕනේ එම්ටි ස්පේස් එක කොච්චරක් තියෙනවද කියලා මේකෙන් තමයි පෙන්වන්නේ. ඒ වගේම ලෝගෝ එක මිස්යූස් කරන සාම්පල්ස් අපි මෙතන පැහැදිලිව පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ ලෝගෝ එකට අපිට කරන්න බැරි දේවල්, උදාහරණයක් විදිහට ගත්තොත් කලර් චේන්ජ් කරන එක, ලෝගෝ එක ස්ට්‍රෙච් කරන එක වගේ දේවල් මේකට පැත් වෙනවා. දෙවෙනි දේ තමයි කලර් පැලට්ස්. කලර් පැලට් එකක් කියලා කියන්නේ කම්පැනි එකක් බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එක හදාගද්දී ඒගොල්ලෝ යූස් කරන ප්‍රයිමරි කලර්ස් මොනවද කියන එක පෙන්වන එක. ඉතින් ප්‍රයිමරි කලර් එකක් කියලා කියන්නේ බ්‍රෑන්ඩ් එකේ ප්‍රධාන කලර් එක. ඒක එක කලර් එකක් වෙන්න පුළුවන්, කලර්ස් දෙකක් වෙන්න පුළුවන්, කිසිම එකක් නැහැ. ඊට පස්සේ අපි මේක පෙන්වන්න ඕනේ ප්‍රයිමරි කලර්ස් එක්ක යන සෙකන්ඩරි කලර්ස් මොනවද කියන එක. ඒ කියන්නේ අර ප්‍රයිමරි කලර්ස් දෙකට සපෝට් එකට අපි ගන්න ඒ හා සමාන කලර්ස්. ඉතින් මේ හැම කලර් එකකම එක්සැක්ට් කෝඩ්ස් අපි මෙතන ප්‍රොවයිඩ් කරන්න ඕනේ. ඒක හෙක්ස් ෆෝමැට් එකේ, RGB ෆෝමැට් එකේ, CMYK ෆෝමැට් එකේ හැම විදිහකින්ම මේ කලර් කෝඩ්ස් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. තුන්වෙනි දේ තමයි ටයිපෝග්‍රැෆි. ටයිපෝග්‍රැෆි කියලා කියන්නේ අපි බ්‍රෑන්ඩ් එකට යූස් කරන ෆොන්ට්ස් මොනවද කියන එක. ඉතින් ඒකෙදි අන්තර්ගත වෙන්න ඕනේ හෙඩින්ග්ස් වලට යූස් කරන ෆොන්ට් එක මොකක්ද, බොඩි ටෙක්ස්ට් එකට යූස් කරන ෆොන්ට් එක මොකක්ද, ඒ වගේම ෆොන්ට් එකේ වේට් එක මොන විදිහටද අපි යූස් කරන්නේ. ඒ කියන්නේ ෆොන්ට් එක
රෙගුල විදිහට තියෙනවාද ෆොන්ට එක ලයිට් කරනවාද බෝල්් කරනවාද ඒ දේවල් හැමදේ ඉන්කලුඩ් වෙන්නේ මෙන්න මේ ටයිපෝග්‍රෆි කියන සෙක්ෂන් එක. ඉතින් ඊට පස්සේ සමහර කම්පැනිස් වල තියෙනවා ඉමේජරි එහමන්නත්තම් ෆොටෝ පැත්තට යද්දී ඉමේජරි ඇන් ෆොටෝග්‍රෆි ස්ටයිල්ස් කියලා. ඉතින් ඒකෙද අපි පෙන්න්න ඕනේ බ්‍රෑන්් එකට අපි ෆොටෝග්‍රෆි කරනවානම් ඒ ෆොටෝසල මූඩ් එක අපි කොහොමද එකම විදිහට එමන්නත්තම් කන්සිස්ටන්ට් විදිහට තියාගන්න කියන. ඉතින් ඒකෙදී අපි පෙන්න්න ඕනේ ෆොටෝ අපි කොහොමද ගන්න එකන ගන්න කියන්නේ අපි මොනවගේ ටෝන් එකක්ද යස් කරන්න එක බ්‍රයිට් වෙන්ඩ පුළුවන් ඩාක් වෙන්ඩ පුළුවන් ටිකක් වෝම් ලුක්කයක් වෙන්ඩ පුළුවන් කූල් ලුක් එකක් වෙන්ඩ පුළුවන්. ඉතින් හැමදේම ඒ වගේ හැමදේම අන්තර්ගත වෙන්න ඕනේ මෙන්න මේ කොටසට. ඊට පස්සේ ගත්තාම පස්වෙන එක අපිට තියෙනවා ඇප්ලිකේෂන් එක්සාම්පල්ස්. මෙන්න මේක තමයි බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එකේ වැදගත්ම තැන. මෙතනින් තමයි අපි පෙන්වන්නේ අපේ කම්පැනි එකේ තියෙන බිස්නස් කාඩ් ටෙම්පලේට්ස්, එතකොට සෝෂල් මීඩියා ටෙම්පලේට්ස්, සයිනේජ්, බැනර්ස්, ඊමේල් සිග්නේචර්ස්, එතකොට නෝට්බුක්ස් ඕනම දෙයක් අපි ඩිසයින් කරන කම්පැනිකේ මර්චන්ඩයිස් වලට අදාළ ඕනම දෙයක් මෙතැන්ට තමයි අපි ඇඩ් කරන්නේ එක්සාම්පල්ලක් විදිහට. ඉතින් දැන් අපි බලමු ලංකාවේ අපිට බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් එවන්නත් ඩිසයින කෙනෙක් විදිහට වාලා බ්‍රෑන්ඩ් අයිඩෙන්ටිටි එකක් ඉගෙන ගන්න සහ බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්යක් හදන්න ඉගෙන ගද්දී ඔයාලා මුලින් දැනගන්න ඕනේ පොඩි රීසර්ච් එකක් කරන්න අනිත් කම්පැනිස් වල තියෙන ගයිඩ්ලයින් එක බලලා. ඉතින් මම අද තෝරගෙන තියෙනවා ශ්‍රී ලංකන් කම්පැනිස් කීපයක්. මුලින්ම ඩයලොග්. ඉතින් එයාලගේ තියෙන රෙඩ් කලර් එක සහ ඒ ලෝගෝ ෂේප් එක ටෙලිකොම් ඉන්ඩස්ට්‍රීගේ ඉන්ස්ටන්ට්ලි රිකග්නයිසබල් බ්‍රෑන්ඩ් එකක් විදිහට එයාලා ගොඩනගලා තියෙනවා. ඔයාලා බලන්න ඕනෑම ඇඩ් එකක රීටේල් ස්ටෝ එකක කලර් ස්කීම් එකට එකම සමාන විදිහට එයාලා මේන්ටේන් කරනවා. ඊළඟට අපි බැලුවොත් ශ්‍රී ලංකන් එයාලයින්ස් පීකොක් ඉන්ස්පයර්ඩ් ලෝගෝ එක ලස්සන කලර් කම්බිනේෂන් එකයි ලංකාවේ කල්චර් එකයි රිප්‍රසන්ට් කරන විදිහට ඩිසයින් කරලා තියෙනවා. හරියට බැලුවොත් එයාපෝට් සයිනේජ්, එයාක්‍රාෆ්ට්, යුනිෆෝම්ස් හැම තැනකම එකම අයිඩෙන්ටිටි එක ඒගොල්ලෝ ප්‍රොවයිඩ් කරලා තියෙනවා. ඒ විදිහට බැලුවොත් අපි අදීගෙන ගත්තේ බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් කියන එක මොකක්ද කියන. ඉතින් අපි කතා කරා බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එක කියන්නේ මොකක්ද? ඇයි බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් එක වැදගත් වෙන්නේ? ශහ අපි බැලුවා ශ්‍රී ලංකන් එක්සාම්පල්ස් කීපයක්. තව කම්පැනිස් වල තියෙන බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින්ස් හොඳට බලන්න. ඉතින් මේ වගේ දේවල් වලත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක වැඩි කරගන්න ඉන්ස්පිරේෂන්ස් ගන්න පුළුවන්.